සුබ දවසක් වේවා හැමෝටම. අපි අද කතා කරනවා 2025 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයට අදාළව දුවල පුතාලගේ ඉංග්‍රීසි භාෂා දැනුම පරීක්ෂා කිරීමට අදාළව අහපු ප්‍රශ්න ටික හරිම සරලව පැහැදිලිව සාකච්ඡා කරනවා. ඒ වගේම ඉදිරියට එන්න පුළුවන් මොන වගේ ප්‍රශ්නද ඒවත් අපි සාකච්ඡා කරමු. පළවෙනියටම අපිට දීලා තියෙනවා පිහියක රූපයක්. එතකොට මේ පිහියට කියන ඉංග්‍රීසි නම අපිට අර දීලා තියෙන කොටු කිහිපයක් දීලා තියෙන ඒ කොටු මත අකුරු ටික ලියන්නයි තියෙන්නේ. එතකොට පිහියට අදාළව ඉංග්‍රීසි භාෂාවෙන් කියන knife KNIFE. ඊළඟට දුවල පුතාලා මාළුවෙකුගේ පින්තූරයක් දීලා දෙන. එතකොට මාළුවාට කියනවා fish කියලා. FISH fish. එතකොට ඔයාලට දීලා තියෙන කොටු කිහිපේ මත ඔය අකුරු ටික ලියන්න ඕනේ. ඊළඟට අපිට අර jumble sentence එකක් දීලා තියෙනයි කියන්නේ අර වචන ටික මාරු කරලා. එතකොට මෙන්න මේ වගේ වාක්‍යයක් තමයි තියෙන්නේ. එතකොට අපිට හරි වාක්‍ය හදන්නේ කොහොමද? සාමාන්‍යයෙන් ස්ට්‍රක්චර් එක තමයි subject verb object. එතකොට මේකේ හරි උත්තරේ තමයි farmer works in the paddy field. එතකොට ඇයි works උනේ farmer කියන්නේ ඒකවචන නාමපදයක්. එතකොට ඒකවචන නාමපදයක් වර්තමාන ස්වරූපයෙන් ලියනකොට අපි ක්‍රියාපදයට s අකුරක් එකතු කරනවා. ඊළඟ වාක්‍ය මෙන්න මේ ආකාරයට දිස් වෙනවා ඔයගොල්ලන්ට. එතකොට දුවල පුතාලා මේක කොහොමද හදන්නේ? මේකට උත්තරේ තමයි I come to school by bicycle. එතකොට මෙතනදී I අකුර කැපිටල්. එතකොට සාමාන්‍යයෙන් I අකුර මම කියන වචනේ වාක්‍යයක කොහේ ආවත් I කියලා කියන්නේ කැපිටල් ස්වරූපයෙන් ලියන්න ඕන වාක්‍යයක. ඒ වගේම තමයි ඉංග්‍රීසි භාෂාවේ I සහ you යන වචන දෙකම බහුවචන විදිහට තමයි සලකන්නේ. ඊළඟට අපිට ඉංග්‍රීසි වචන දෙකක් දීලා ඒකේ තේරුම අහලා තියෙනවා. එතකොට පළවෙනි එක තමයි river කියලා කියනවා අපි ගඟ. ඊළඟට වචනයක් දීලා තියෙනවා national anthem කියලා කියනවා ජාතික ගීයට. එතකොට සාමාන්‍යයෙන් මේ පාර 2025 වර්ෂයේ අහලා තියෙන්නේ පිහිය මාළුවා ඒ වගේ දේවල්. එතකොට අපිට හිතන්න පුළුවන් ඉස්සරහට එයි කියලා සාමාන්‍යයෙන් ගෘහ උපකරණ. එතකොට සත්තුන්ගේ නම් වගේ දේවල්. ඒ නිසා මම සත්තු